කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මම අරගෙන ආවේ ගෙදරම ස්වීට් කෝන් බෝතල් ටිකක් හදාගන්න විදියක්. මේ දවස්වල කට්ටිය නෑගම් යනවා, ට්‍රිප් යනවනේ. ඉතින් ඔන්න ඔය ගමන් යනකොට ලපටි බඩිරිඟු ටිකක් ලැබුණොත් අරගෙන ඇවිත් ලේසියෙන්ම මේක හදාගන්න පුළුවන්. වෙළඳපොලේ ලොකු ගාණක් වෙන මේවා පොඩි බෝතල් ටිකකට බෝතල් කරගත්තා නම් පොඩි අයගේ කෑම වලට, රයිස් වර්ග වලට, පීසා වගේ එක එක කෑම ಜಾති වලට ඔයාලට එකතු කරගන්න පුළුවන්. මේ විදිහට බඩිරිඟු වලින් ස්වීට් කෝන් හදාගන්න ක්‍රම දෙකක් තියෙනවා. අද අපි කරන්න යන්නේ රසම ක්‍රමය වෙන අමු බඩිරිඟු බෝතල් කරන විදිය. මේ ක්‍රමේදී ඔයාලට රසට මේක හදාගන්න පුළුවන්. මේ ක්‍රමේදී ස්වීට් කෝන් වලට හොඳ රසයක් ලැබෙනවා. එහෙනම් අපි බලමුකෝ මේක හදාගන්න මොනවද ඕන කරන්න කියලා. මේකට ගන්නේ ලපටි බඩිරිඟු. ඔයාලා බඩිරිඟු තෝරගන්නකොට ලපටිම බඩිරිඟු තෝරගන්න. මේ ඔයාලා දකින්නේ මම යාළුවෙක්ට කියලා ගෙන්න ගත්ත බඩිරිඟු. මේක කුරියර් එකේ එනකොටත් පොඩි වේලෙන ගතියක් ඇවිත් තියෙනවා. රස්නේ ගතිය වැඩිනේ මේ ටිකේ. මේ බඩිරිඟු වල පෙනුම මේ වගේ වුණාට මේක කිරි බඩිරිඟු. මේක තැඹුණාම බලන්නකො ලස්සන කොහොමද කියලා. මේ බඩිරිඟු වලට අමතරව ඕන කරනවා ලුණුයි හොඳට උණු කරගත්ත වතුරයි. ඊට අමතරව බෝතල් ටිකක් ඕන කරනවා. දැන් අපි බලමුකෝ හදාගන්න විදිය. මුලින්ම බඩිරිඟු ඇට ටික වෙන් කරගන්න. මේ ඔයාලට පේනවා වගේ කපා ගන්න එක ගොඩක්ම ලේසි. බඩිරිඟු ඇටේ බඩිරිඟු කොට්ටේට සම්බන්ධ වෙන තැන තියෙන හයිය කෑල්ල නැතුව බඩිරිඟු ටික මේ විදිහට කපලා ගත්තාම ගන්න පුළුවන්. ඔයාලට මේක කපන ලෑල්ලක තියලා වුණත් කපා ගන්න පුළුවන්. මේ ලපටි බඩිරිඟු වල අග තියෙන චූටිම බඩිරිඟු ඇටත් ගන්න. මේ විදිහට කපාගත්ත බඩිරිඟු වල පොතු ගතිය ඔයාලට සෝදලා අයින් කරගන්න පුළුවන්. ගොඩක් වෙලා වතුරේ තියන්නේ නැතුව ඉක්මනින්ම පොතු ගතිය හොදලා අයින් කරලා වතුර ටික පෙරලා ගන්න. මේ ඔයාලා දකින්නේ එහෙම වෙන් කරලා ගත්ත වතුර ටික පෙරලා ගත්ත බඩිරිඟු ඇට ටික. දැන් හොඳින් ජීවාණුහරණය කරපු බෝතලයක් අරගෙන බඩිරිඟු ඇට ටික පුරව ගන්න. මතක තියාගන්න බෝතල් කට මට්ටමේ ඉඳලා අඟලක් ඉඩ තියෙන්න තමයි පුරව ගන්න ඕන. බඩිරිඟු ඇට පුරවලා මේ ඔයාලා දකිනවා වගේ හැන්දකින් තද කරන්න. හොඳට තද කරගන්න. එහෙම පුරවගත්තට පස්සේ බඩිරිඟු වල උඩ මට්ටමේ ඉඳලා බෝතලේ කට මට්ටම වෙනකන් අඟලක හිඩසක් තියෙන්න ඕන. ඒක තමයි මම මුලින්ම කිව්වේ අඟලක් හිඩස තියෙන්න ඕන කියලා. ඊට පස්සේ මම මේ බඩිරිඟු පුරවපු හැම බෝතලයකටම ලුණු කුඩු දාගන්නවා. ලුණු කුඩු තමයි දාගන්න ඕන. පුරවපු තේ හැඳි කාලකුයි කපපු මට්ටමේ තේ හැඳි කාලකුයි තමයි මම එකතු කරගන්නේ. මේ පොඩි ජෑම් බෝතලයකට තමයි මම මේ ප්‍රමාණය ලුණු කුඩු එකතු කරගන්නේ. ඔයාලා උස ජෑම් බෝතලයකට මේක පුරව ගන්නවා නම් තේ හැඳි භාගයක් හරි ඊට වඩා පොඩි ප්‍රමාණයක් වැඩිපුර හරි ලුණු එකතු කරගන්න. ඊට පස්සේ හොඳින් උතුරව ගත්ත උණු වතුර මේකට පුරව ගන්න ඕන. මුලින්ම බඩිරිඟු මට්ටමට විතරක් වතුර පුරව ගන්න. ඊට පස්සේ මේ දකිනවා වගේ ටූත් පික් එකක් එහෙම නැත්නම් හැඳි මිටක් වගේ දෙයක් අරගෙන බෝතලේ අඩියටම වතුර යන විදියට ඔයාලා මේ දකිනවා වගේ කරගන්න. එතකොට අපි පුරවගත්ත වතුර මට්ටම අඩු වෙනවා. ඊට පස්සේ ආයෙත් උණු වතුර පුරව ගන්න ඕන. බඩිරිඟු මට්ටමට වඩා චුට්ටක් වතුර වැඩි වෙන ගානට පුරව ගන්න. හැබැයි කට මට්ටමට පුරවන්නේ නැහැ. දැන් මම බෝතලේ පුරව ගන්න වැඩේදී අන්තිමටම බඩිරිඟු මට්ටමේ ඉඳලා බෝතලේ කට මට්ටම වෙනකන් අඟලක ප්‍රමාණයකුත් වතුර මට්ටමේ ඉඳලා බෝතලේ කට මට්ටම වෙනකන් අඟලකට පොඩි ප්‍රමාණයක් අඩුවෙන් වෙනකනුත් බෝතලේ තියාගන්න ඕන හිඩස තියාගෙන තියනවා. ඊට පස්සේ මම බෝතලේ කට පිරිසිදු ටිෂු එකකින් හොඳින් පිහදා ගන්නවා. සමහරු විනාකිරි ටිකක් පොඟවපු රෙදි කෑල්ලකින් හරි ටිෂු එකකින් හරි පිහදා ගන්නවා. මම නිකම්ම පිහදාලා ගන්නෙ. ඊට පස්සේ බෝතල් මූඩිය තදම නොවන විදිහට මේ පේනවා වගේ වහගන්න ඕන. ඇඟිලි වලින් හයියට තද නොකර සැහැල්ලුවෙන් තද කරලා වහගන්න. දැන් අපි බෝතල් ටික තඹගමු. මම භාජනයේ අඩියට රෙදි කෑල්ලක් තමයි මේ විදිහට දාගත්තේ.
ඔයාලට පුළුවන් මොකක් හරි දෙයක් මෙතනින් තියාගන්න. ඉන්දියාප්ප තට්ටුවක් වුණත් පුළුවන්. මෙතනදි වෙන්න ඕන බෝතල් වල අඩිය භාජනයේ අඩිය වැදෙන්නේ නැති වෙන එකයි. දැන් මම භාජනයට වතුර ටිකක් පුරවලා බඩිරිඟු බෝතල් ටික එකට එකක් නොවදින විදිහට තියාගන්නවා. ඊට පස්සේ බලන්න ඕන බෝතල් වල උසින් 3 කාලක් උසට වතුර තියෙනවද කියලා. එහෙම නැත්නම් මේ ගානට පුරව ගන්න ඕන. ඊට වඩා එපා. ඊට වැඩියෙන් වතුර තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒ ටික අයින් කරගන්න. ඔයාලට පුළුවන් තද උණු වතුර නැතුව සාමාන්‍ය උණු වතුර මේ භාජනයට පුරව ගන්න. මොකද අපි බඩිරිඟු වලට පුරවලා තියෙන උණු වතුර නිසා අපිට එහෙම කරගන්න පුළුවන්. දැන් මේ ටික තැම්බෙන්න අරගෙන වතුර ටික උතුරන්න ගත්ත වෙලේ ඉඳලා විනාඩි 45ක් තඹ ගන්න ඕන. හොඳට මතක තියාගන්න භාජනයේ තියෙන වතුර ටික උතුරන්න ගත්ත වෙලාව ඉඳලා තමයි අපි විනාඩි 45 ගණන් ගන්නෙ. භාජනයේ ලිපේ තිබ්බ වෙලාව ඉඳලා කිසිම වෙලාවක අරින්න එපා. විනාඩි 45ක් හෝ ඊට වඩා ටික වෙලාවක් වැඩි වෙලාවක් මේක තඹ ගත්තට කමක් නැහැ. විනාඩි 45ට අඩුවෙන් තඹ ගන්න එපා. අනිවාර්යයෙන්ම විනාඩි 45ක් පැයක් වගේ කාලයක් මේක තඹ ගන්න. දැන් මේ ඔයාලා දකින්නේ විනාඩි 50ක් තඹ ගත්ත බෝතල් ටික. මම මේ බෝතල් එකින් එක එළියට අරගෙන ඔයාලා දකිනවා වගේ මූඩිය හොඳින් තද කර ගන්නවා. එතකොට බෝතල් ටික හොඳට සීල් වෙනවා. ඊට පස්සේ මේ බෝතල් ටික පරතරයක් ඇතුව තියලා හොඳින් සිසිල් වෙන්න තියාගන්න. ඔයාලට පෙනේ බඩිරිඟු ටික තැම්බෙනකොට ලස්සන පාටක් ඇවිත් තියෙනවා. ඒ වගේම ඇතුලේ තියෙන වතුර මට්ටමත් අඩු වෙලා තියෙනවා. බඩිරිඟු තැම්බෙනකොට වතුර ටිකක් උරාගෙන තියෙන නිසායි එහෙම වතුර මට්ටම අඩු වෙලා තියෙන්නේ. මේ විදියට බෝතල් සිසිල් වෙනකොට ටොක් ගාලා සද්දයකින් බෝතල් සීල් වෙනවා ඔයාලට ඇහෙයි. දැන් මේ ඔයාලා දකින්නේ බෝතල් කරලා දවස් 3කට පස්සේ බඩිරිඟු බෝතල් ටික. කඩේ තියෙන ස්වීට් කෝන් වල පෙනුමම තමයි මේකෙත් තියෙන්නේ. දැන් ඔයාලා අහන්නකො මම මේ බෝතලේ අරිනකොට එන සද්දේ. ඔන්න ඔය සද්දේ තමයි බෝතලේ හරි විදිහට සීල් වෙලා තිබ්බා කියලා එන සද්දේ. මේ අපි අමු බඩිරිඟුනේ බෝතල් කළේ. බඩිරිඟු බෝතල් කරන අනිත් ක්‍රමය තමයි තම්බලා බෝතල් කිරීම. ඔයාලා ඔය දෙකම කරලා බැලුවොතින් අනිවාර්යයෙන්ම තෝරගන්නේ මේ විදිහට අමු බඩිරිඟු බෝතල් කරන ක්‍රමය. මේ ක්‍රමයට තමයි ස්වීට් කෝන් එක හොඳටම රස. මේ ක්‍රමයට හදාගත්තාම ස්වීට් කෝන් මාරම රසයි. වෙළඳපොලේ තියෙන ඒ වගේ කිසිම වෙනසක් නැහැ. ඔයාලටත් මේ ක්‍රම දෙකම අත්හදා බලන්න පුළුවන්. මේ ක්‍රම දෙකේ වෙනස තියෙන්නේ එකක් අමු බඩිරිඟු ගන්නවා අනිත් එක තම්බලා ගත්ත බඩිරිඟු ගන්නවා. බඩිරිඟු තම්බන වතුර එක උතුරන්න අරගෙන විනාඩි 2-3ක් බඩිරිඟු ටික තැම්බුනාම බෙරි නොවෙන්න බඩිරිඟු ටික පෙරලා ඉවත් කරගන්න. එහෙම තම්බලා ගන්න බඩිරිඟු එකේ වතුරම පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට බෝතල් කරන්නත්. එහෙම නැත්නම් වෙනමම පිරිසිදු වතුර එකතු කරගන්න. ඔන්න ඉතින් ඔය විදිහට තමයි ලේසියෙන්ම ස්වීට් කෝන් බෝතල් ටිකක් ගෙදරම හදාගන්නේ. කිසිම කරදරයක් නැති වැඩක් නේද මේ? ගෙදර බබාලා ඉන්නවා නම් කෑම ಜಾති ගොඩක් හදනවා නම් මේක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම ඔයාගේ මුදලුත් ඉතිරි වෙයි. දරලිපක වුණත් ඔයාලට බෝතල් ටික තම්බ ගන්න පුළුවන්. ඔයාලට මේ බෝතල් අවුරුද්දක් වුණත් තියාගන්න පුළුවන්. හරියටම බෝතල් කරගත්තොත්. මේ බෝතල් කරන ක්‍රමය හරිම ලේසියිනේ. ඒ නිසා මම කියලා දුන්න ක්‍රමය අනිවාර්යයෙන්ම හරියටම කරන්න. ඔන්න ඉතින් ඔයාලත් මේක හදලම බලන්නකෝ. හැදුවතින් කොහොමද කියලා මටත් විස්තර කියන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් වෙනස් විදියක වෙනස් කෑමක් එක්ක අපි ඉක්මනින්ම ආයෙත් හම්බ වෙනකම් හැමෝම පරිස්සමෙන් නිරෝගිමත්ව සතුටින් ඉන්න.